ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට? අද කතා කරන්න යන්නේ ප්‍රෝටීන හා නියුක්ලෙයික් අම්ල ගැන එසේස් දෙකක්. වීඩියෝ එක අවසානයේදී පළවෙනි දවසේ අපි ආරම්භ කරපු ජලය නැවත මතක් කිරීම සිද්ධ කරනවා. වීඩියෝ එක පටන් ගන්න කලින් මං කියන්නම් මෙහෙම. මං ඔයාලට දීලා තියෙන්නේ පොයින්ට්ස් විදිහට පාඩම් කරන්න. ඒක ලේසි නිසා. හැබැයි අපි පේපර් එකට ගිහින් ලියන්නේ එහෙම නෙවෙයි. ඒ කියන්නේ ඔයා පේපර් එකට ගිහිල්ලා ලියන්නේ ෆුල් ඡේදයක් විදිහට. හරිනේ. ඒකත් මතක තියාගෙන මෙහෙනම් වීඩියෝ එකට යමු. මුලින්ම මම මෙතන මේන් ටොපික්ස් 4ක් යටතේ සබ් ටොපික්ස් 9ක් වෙන විදිහට ප්‍රෝටීන කියන එසේ එක කඩලා තියෙනවා. හරි. අපි බලමු මොකක්ද කියලා. මුලින්ම අපි ප්‍රෝටීන හා ඇමයිනෝ අම්ල කියන මේන් ටොපික් එක යටතට ප්‍රෝටීන වල මූලික හැඳින්වීම හා ඇමයිනෝ අම්ල අණුව කියන එක ගැනත් ඇමයිනෝ අම්ල වලින් ප්‍රෝටීන සෑදීම ගැනත් කතා කරනවා. ඊළඟට ව්‍යුහ මට්ටම් 4 ගැන. ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් 4ක් තියෙනවා සහ ඒවා ප්‍රාථමික, ද්විතීක, තෘතීක, චාතුර්ථ වෙනවා කියලා ඒවා ගැන වැඩි විස්තර කතා කරනවා. ඊළඟට ප්‍රෝටීන දුස්වභාවීකරණය. ඊට පස්සේ ප්‍රෝටීන වල කෘත්‍ය. අන්න ඒ විදිහට තමයි සබ් ටොපික්ස් ටිකත් බෙදලා තියෙන්නේ. ප්‍රෝටීන මුලින්ම ඇමයිනෝ අම්ල අණුවක ව්‍යුහය අඳින්න. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලින් සෑදී ඇත. ප්‍රෝටීන සෑදීමට විවිධ ඇමයිනෝ අම්ල අණු 20ක් සහභාගී වෙනවා. මූලද්‍රව්‍ය සංයුතිය CHON සහ S. ග්ලයිසින් හැර අනිකුත් ඇමයිනෝ අම්ල අණුවල මැද අසමමිතික කාබන් පරමාණුවක් ඇත. මීට අමතරව සෑම ඇමයිනෝ අම්ල අණුවකම ඇමයිනෝ කාණ්ඩයක්, කාබොක්සිල් කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක් සහ R සංකේතයෙන් දක්වන විචල්්‍ය කාණ්ඩයක් ඇත. ග්ලයිසීන්හි R වෙනුවට හයිඩ්‍රජන් පරමාණුවක් ඇත. R කාණ්ඩය අංශදාමය ලෙස හඳුන්වයි. එක් එක් ඇමයිනෝ අම්ලවල R කාණ්ඩ එකිනෙකට වෙනස්. අංශදාමය හැර ඇමයිනෝ අම්ලයක ඇති අනෙක් කාණ්ඩ තුනම පිටකොන්ද ලෙස හඳුන්වනවා. ඇමයිනෝ අම්ලවල කාබොක්සිල් කාණ්ඩ සහ ඇමයිනෝ කාණ්ඩ එකක් හෝ කිහිපයක් ඇත. ඇමයිනෝ කාණ්ඩයට ක්ෂාරීය ස්වභාවයක් ඇති අතර කාබොක්සිල් කාණ්ඩයට ආම්ලික ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් එම ලක්ෂණ දෙකම එකම අණුවක් තුළ ඇති විට උභයගුණී අණුවක් ලෙස හඳුන්වනවා. එම නිසා ඇමයිනෝ අම්ල අණු උභයගුණීය. ඊළඟට පෙප්ටයිඩ බන්ධනයක් යනු ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර සංගන්න ප්‍රතික්‍රියාවක් සිදුවී එම ඇමයිනෝ අම්ල දෙක මගින්ම ජලාණුවක් නිදහස් කරමින් සෑදෙන බන්ධනයි. එක් ඇමයිනෝ අම්ලයක OH කාණ්ඩය සහ අනෙක් ඇමයිනෝ අම්ලයේ හයිඩ්‍රජන් කාණ්ඩය එකතු වී ජලාණුවක් සාදයි. ඇමයිනෝ අම්ල වලින් සෑදුණු පොලිපෙප්ටයිඩ දාම එකකින් හෝ කිහිපයකින් ප්‍රෝටීන සෑදී ඇත. ඊළඟට ප්‍රෝටීනවල කෘත්‍යයට කිරීම සඳහා වැදගත් කාර්යයක් සිදු කරන ව්‍යුහ මට්ටම් 4කි ප්‍රාථමික ව්‍යුහය, ද්විතීක ව්‍යුහය, තෘතීක ව්‍යුහය හා චාතුර්ථ ව්‍යුහය. හරි. ප්‍රෝටීනයක ප්‍රාථමික ව්‍යුහය යනු පෙප්ටයිඩ බන්ධන මගින් සම්බන්ධ වීමෙන් රේඛීයව සකස් වූ ඇමයිනෝ අම්ලවල අනන්‍ය අණුපිළිවෙලයි. ද්විතීක ව්‍යුහය සාදන්නේ එකම පොලිපෙප්ටයිඩ දාමයක පිටකොන්දේ ඇති කාබොක්සිල් කාණ්ඩයේ ඔක්සිජන් පරමාණුව හා ඇමයිනෝ කාණ්ඩයට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණුව අතර ඇතිවන අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රාථමික ව්‍යුහයේ තැනී ඇති තනි පොලිපෙප්ටයිඩ දාමය දඟර ගැසීමෙන් හා නැමීමෙනි. එය බීටා රැලිතල හෝ ඇල්ෆා හේලික්ස විය හැකි. ඇල්ෆා හේලික්ස උදාහරණ වන්නේ කෙරටීන්ය. බීටා රැලිතල ආකාර උදාහරණ වන්නේ මකුළු වගේ සියුම් තන්තුය. තෘතීක ව්‍යුහය යනු ඇමයිනෝ අම්ලවල අංශදාමය එහෙම නැත්නම් R කාණ්ඩ අතර ඇතිවන ජල බීතික අන්තර්ක්‍රියා, අයනික බන්ධන, හයිඩ්‍රජන් බන්ධන, ඩයිසල්ෆයිඩ් බන්ධන, වැන් ඩර් වාල් අන්තර්ක්‍රියා කියන මේ අන්තර්ක්‍රියා පහ නිසා සාමාන්‍යයෙන් ද්විතීක පොලිපෙප්ටයිඩ දාමය පුළුල්ව නැමීමෙන් සහ එතීමෙන් ඇතිවන නිශ්චිත සුසංහිත අනන්‍ය වූ කෘත්‍යමය සහ ත්‍රිමාන හැඩය තමයි තෘතීක ව්‍යුහය කියන්නේ. උදාහරණ ලෙස බොහෝ එන්සයිම මයොග්ලොබින් හා ඇල්බියුමින්. චාතුර්ථ ව්‍යුහය කියන්නේ ඇත්තටම කිව්වොත් එක් කෘත්‍යාත්මක ප්‍රෝටීනයක්.
ඉතින් ඒක වෙන විදිහ බලමු. එක් කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සෑදීමට පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කිහිපයක් එක් වෙනවා. එහි ඇති එකිනෙකට වෙන් වූ දාම ප්‍රෝටීන උපේකක ලෙස හැඳින්වෙනවා. අන්තර් අණුක හා අන්තක් අණුක අන්තර්ක්‍රියා මගින් ඒවා එකිනෙක බැඳ තබනවා. ඉතින් මෙය චාතුර්ථ ව්‍යුහයක්. උදාහරණ වන්නේ හිමොග්ලොබින් සහ කොලජන්. ප්‍රෝටීනවල දුස්වභාවීකරණය යනු ප්‍රෝටීනයක ඇති දුර්වල රසායනික බන්ධන සහ අන්තර්ක්‍රියා වෙනස් වීමෙන් ප්‍රෝටීනයක වූ විශිෂ්ට ත්‍රිමාන හැඩය නැති වී යාමයි. ඒ සඳහා ඉහළ උෂ්ණත්වය සහ අධිශක්ති විකිරණද, ප්‍රබල භෂ්ම සහ අම්ලද, අධික ලවණ සාන්ද්‍රණද, බැරලෝහද, කාබනික ද්‍රාවක සහ ශාලකද බලපාන කාරක වෙනවා. ප්‍රෝටීන වර්ගවලට අනුව එකිනෙකට වෙනස් කෘත්‍යයන් තමයි ඉටු කරන්නේ. ආරක්ෂක ප්‍රෝටීනයක් වන ඉමියුනෝග්ලොබියුලින් ආගන්තුක දේහ උදාසීන කරනවා. හෝමෝන ප්‍රෝටීන වන ඉන්සියුලින් හා ග්ලූකගන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරනවා. උත්ප්‍රේරක ප්‍රෝටීන වන පෙප්සින් හා ඇමයිලේස් ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි. පරිවාහක ප්‍රෝටීන වන මස්තු ඇල්බියුමින් මේ දාම්ල පරිවහනය කරන අතර හිමොග්ලොබින් O2 හා CO2 පරිවහනය කරයි. ව්‍යුහමය ප්‍රෝටීන ලෙස කෙරටින් වියලීම වළක්වන අතර කොලජන් ශක්තිමත් බව හා සන්ධාරණය ලබා දෙයි. සංචිත ප්‍රෝටීන වර්ග ලෙස කේසින් කිරිවල සංචිත ප්‍රෝටීනය ලෙසද ඕවැල්බියුමින් බිත්තරවල සංචිත ප්‍රෝටීනය ලෙසද ක්‍රියා කරයි. සංකෝචක එහෙම නැත්නම් චාලක ප්‍රෝටීන ලෙස ඇක්ටින් හා මයෝසින් පේශිතන්තු සංකෝචනය සිද්ධ කරනවා. ප්‍රෝටීන එසේක ඉවරයි. මම ඔයාලට මතක් කරනවා ආයෙත් මෙතන පොයින්ට්ස් 35ක් මම ඔයාලට දීලා තියෙන්නේ පාඩම් කරන්න ලේසි වෙන්න විතරයි. ඒ කියන්නේ පොයින්ට්ස් වලට කඩලා දෙන්නේ පාඩම් කරන්න විතරයි. හැබැයි ඔයා පේපර් එකේ එසේ එකට ලියන්නේ කොහොමද? ඡේදයක් විදිහට. ඒක ඉතින් අමතක කරන්නේ නැතුව අපි දැන් යමු ඊළඟට නියුක්ලියික් අම්ල ගැන කතා කරන්න. මේකේ නම් සබ් ටොපික්ස් ටිකක් මම වැඩියෙන් දැම්මා මොකද කරුණු මතක තියාගන්න ප්‍රමාණය වැඩි. ඉතින් මේකේ මේන් ටොපික්ස් වෙන්නේ මුලින්ම නියුක්ලියික් අම්ලවල මූලික කරුණු සහ නියුක්ලියෝටයිඩේ ව්‍යුහ සංඝටක ගැන. ඊළඟට නියුක්ලියික් අම්ල වර්ග දෙකක් තියෙනවා කියලා දාන්න. ඊට පස්සේ DNA අණුව ගැන. ඊට පස්සේ RNA අණුව ගැන. ඊට පස්සේ DNA හා RNA අණුව අතර වෙනස්කම් ගැන. ඔන්න ඔය ටික තමයි මේන් ටොපික්ස් වෙන්නේ. සබ් ටොපික්ස්. නියුක්ලියික් අම්ලවල මූලිකම කරුණු. නියුක්ලියෝටයිඩවල ව්‍යුහය සංඝටක තුන ඇසුරින්. ඒ කියන්නේ නයිට්‍රජනීය භෂ්ම කාණ්ඩය, පෙන්ටෝසීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය ඇසුරින්. නියුක්ලියික් අම්ල සෑදීම. නියුක්ලියික් අම්ල වර්ග දෙකක් බව හා DNA RNA ගැන පොඩ්ඩක් කෙටියෙන්. ඊළඟට DNA අණුවක වොට්සන් හා ක්‍රික් ආකෘතිය, ඊට පස්සේ DNA වල අනුපූරක භස්ම යුගලන නීතිය, DNA වල කෘත්‍ය, ඊට පස්සේ RNA වල ව්‍යුහය, RNA වල අනුපූරක භස්ම යුගලනය, RNA වර්ග තුනක් ඇති බව සහ ඒවා වෙන වෙනම mRNA ගැන හා කෘත්‍ය ලෙසත්, tRNA ගැන හා කෘත්‍ය ලෙසත්, rRNA ගැන සහ කෘත්‍ය ලෙසත් කතා කරනවා. ඊළඟට අන්තිමේටම DNA හා RNA අතර වෙනස්කම් කතා කරනවා. නියුක්ලියික් අම්ල. මුලින්ම ඔයා නියුක්ලියෝටයිඩයක් ඇඳලා කොටස් නම් කරන්න. හරි. නියුක්ලියික් අම්ල මහා අණු හා ජෛව බහුඅවයවික වෙනවා. මේවා පොලිනියුක්ලියෝටයිඩ ලෙස පවතිනවා. එනම් නියුක්ලියෝටයිඩ ලෙස හඳුන්වන තැනුම් ඒකක වලින් සෑදී ඇත. C, H, O, N, P අඩංගු වෙනවා. නියුක්ලියික් අම්ල DNA හා RNA ලෙසට වර්ග දෙකයි. DNA කියන්නේ ඩියොක්සිරයිබෝස් නියුක්ලියික් අම්ල. RNA කියන්නේ රයිබෝස් නියුක්ලියික් අම්ල. හරි. නියුක්ලියෝටයිඩ වල සංඝටක තුනකි. එනම් පෙන්ටෝසීනි, නයිට්‍රජනීය භෂ්ම සහ ෆොස්ෆේට් කාණ්ඩය වේ. ෆොස්ෆේට් කාණ්ඩය රහිත නියුක්ලියෝටයිඩ නියුක්ලියෝසයිඩ ලෙස හඳුන්වයි. උදාහරණ වෙන්නේ ඇඩිනෝසින් හා ගුවනෝසින්. පෙන්ටෝසීනි වර්ග දෙකයි. එනම් රයිබෝස් සහ ඩියොක්සිරයිබෝස්ය. ඩියොක්සිරයිබෝස් වල රයිබෝස් වලට වඩා ඔක්සිජන් පරමාණුවක් අඩුයි. නයිට්‍රජනීය භෂ්ම වලලු දෙකක් සහිත ප්‍රමාණයෙන් විශාල පියුරින් හා
එක් වලල්ලක් සහිතව ප්‍රමාණයෙන් කුඩා පිරිමිඩීන් ලෙසට ප්‍රධාන කාණ්ඩ දෙකකි. ඒ කියන්නේ නයිට්‍රජනීය භෂ්ම පියුරීන් හා පිරිමිඩීන් ලෙසට ප්‍රධාන කාණ්ඩ දෙකයි. පියුරීන් කාණ්ඩයට අයත් භස්ම වර්ග දෙකයි. එනම් ඇඩිනීන් හා ගුවැනීන්ය. පිරිමිඩීන් වර්ග තුනයි. එනම් තයමීන්, යුරැසිල් හා සයිටොසීන්ය. මේ භස්ම සාමාන්‍යයෙන් AGTCU යන අකුරු වලින් සංකේතවත් කරනු ලබයි. පොස්ෆේට් කාණ්ඩය නියුක්ලෙයික් අම්ල වලට ආම්ලික ස්වභාවයක් ලබා දෙයි. ඊළඟට නියුක්ලෙයික් අම්ල සෑදීම. එක් නියුක්ලියෝටයිඩයක පොස්ෆේට්හි ඇති OH කාණ්ඩයක් වෙනත් නියුක්ලියෝටයිඩයක පෙන්ටෝස් සීනිවල තුන්වන කාබන් පරමාණු වලට සම්බන්ධ OH කාණ්ඩයක් අතර සිදුවන සංගන්න ප්‍රතික්‍රියාවක් මගින් සාදන ෆොස්ෆොඩයිස්ටර බන්ධන මගින් නියුක්ලියෝටයිඩ අණු මිලියන ගණනක් සම්බන්ධ වීමෙන් සෑදෙන පොලිනියුක්ලියෝටයිඩ දාම වලින් නියුක්ලෙයික් අම්ල සාදයි. මෙසේ බන්ධන ඇතිවීම නිසා සීනි පොස්ෆේට් ඒකකවල පුනරාවර්තන රටාවක් සහිත පිටකොන්දක් සෑදෙනවා. නියුක්ලෙයික් අම්ල නියුක්ලියෝටයිඩවල රේඛීය බහුඅවයවකයන්ය. ඊළඟට සහභාගී වන සීනි අණු ආකාරය මත නියුක්ලෙයික් අම්ල වර්ග දෙකයි. නියුක්ලියෝටයිඩයේ අඩංගු සීනි අණුව ඩියොක්සිරයිබෝස් නම් නියුක්ලෙයික් අම්ලය DNA. එහි ATGC යන නයිට්‍රජනීය භෂ්ම තියෙනවා. නියුක්ලියෝටයිඩයේ අඩංගු පෙන්ටෝස් සීනි අණුව රයිබෝස් සීනි නම් නියුක්ලෙයික් අම්ලය RNAය. එහි AUGC යන නයිට්‍රජනීය භෂ්ම ඇත. වොට්සන් හා ක්‍රික් යන විද්‍යාඥයන් DNA අණුවේ ව්‍යුහය සඳහා ආකෘතියක් ඉදිරිපත් කර ඇත. ඒ අණුව මනක් කල්පිත අක්ෂයක් වටා සර්පිලාකාරව සැකසුණු ප්‍රතිසමාන්තර පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකකින් සෑදුණු ද්විත්ව හේලික්සාකාර ව්‍යුහයක් DNA වලට ඇත. එහි ප්‍රතිසමාන්තර ලෙස හඳුන්වනුයේ එකිනෙකට විරුද්ධ දිශාවලට දිවෙන සීනි පොස්ෆේට් පිටකොඳු දෙකයි. හේලික්සයේ පිටතට සීනි ෆොස්ෆේට් පිටකොඳු පිහිටන අතර හේලික්සයේ ඇතුළත නයිට්‍රජනීය භෂ්ම යුගලනය වී ඇත. යුගලනය වූ නයිට්‍රජන් භෂ්ම අතර ඇති හයිඩ්‍රජන් බන්ධන මගින් පට දෙකයකට බැඳ තබා ගනී. සෑම විටම පියුරීන් භෂ්මයේ යුගලනය වන්නේ විශේෂිත පිරිමිඩීන් භෂ්මයක් සමගිනි. එනම් DNA අණුවක ඇඩිනීන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් මගින් සෑම විටම තයිමීන් සමගද ගුවැනින් හයිඩ්‍රජන් බන්ධන තුනක් මගින් සෑම විටම සයිටොසීන් සමගද යුගලනය වෙනවා. මේ භෂ්ම යුගල අනුපූරක භෂ්ම යුගල නම් වෙනවා. එම නිසා DNA අණුවෙහි පට දෙකම එකිනෙකට අනුපූරක වෙනවා. මේ මූලික ද්විත්ව හේලික්සාකාර ව්‍යුහයේ එක සම්පූර්ණ දඟරයක් තුළ භෂ්ම යුගල් 10ක් ඇත. DNA වල කෘත්‍ය වනුයේ ප්‍රවේණික තොරතුරු සංචිත කිරීම හා පරම්පරාවෙන් තවත් පරම්පරාවකට එම තොරතුරු සම්ප්‍රේෂණය හා ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ප්‍රවේණික තොරතුරු සංචිත කිරීමයි. RNA යනු රයිබෝනියුක්ලියෝටයිඩ වලින් සමන්විත සාමාන්‍යයෙන් තනිපට නියුක්ලියික් අම්ලයකි. එහි අනුපූරක භෂ්ම යුගලනය RNA අණු දෙකක් අතරම හෝ ඇතැම් අවස්ථාවල එකම අණුව තුළ සිදුවිය හැක. එනම් RNA අණුවක ඇඩිනීන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් සමගින් යුරැසිල් සමගද ගුවැනින් හයිඩ්‍රජන් බන්ධන තුනක් මගින් සයිටොසීන් සමගද යුගලනය වෙනවා. මෙසේ අනුපූරක භෂ්ම යුගලනය වීම නිසා RNA වල කෘත්‍යයට අත්‍යවශ්‍ය වන ත්‍රිමාන ව්‍යුහය පවත්වා ගැනීමට පහසු වී ඇත. සෛලවල RNA වර්ග තුනක් ඇත. එනම් පණිවිඩකාරක RNA mRNA, සංක්‍රාමී RNA tRNA, රයිබෝසෝම RNA rRNA. mRNA රේඛීය අණුවකි. සාපේක්ෂව සෛල තුළ අඩුවෙන්ම පවතින RNA වර්ගයයි. mRNA මගින් DNA වල ගබඩා වී ඇති ප්‍රවේණික තොරතුරු නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙලක් ලෙස පිටපත් කරයි. ඊට අමතරව න්‍යෂ්ටි ප්ලාස්මයේ සිට ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයට, ඒ කියන්නේ රයිබෝසෝමයේ වෙත න්‍යෂ්ටික සිදුරු හරහා ප්‍රවේණික තොරතුරු පරිවහනය කරයි. ඊළඟට tRNA. tRNA රේඛීය නමුත් පුඩු තුනක් සහිත ව්‍යුහයක් සාදයි.
කුඩාම RNA අණු වර්ගයයි. tRNA මගින් ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන ස්ථානයට ඇමයිනෝ අම්ල පරිවහනය කරයි. ඊළඟට rRNA. rRNA සංකීර්ණ වූ අක්‍රමවත් ව්‍යුහයක් ඇත. බහුලතම RNA අණු වර්ගයයි. එය පොලිපෙප්ටයිඩ දාම සෑදීමට ස්ථානය සපයයි. දැන් DNA හා RNA අතර වෙනස්කම්. DNA ද්විත්ව අණුවක් වන අතර RNA තනි පට අණුවකි. DNA වල ATGC යන භෂ්ම ඇත U නැත. RNA වල AUGC යන භෂ්ම ඇත T නැත. DNA වල ඩියොක්සිරයිබෝස් සීනි ඇති අතර RNA වල රයිබෝස් සීනි ඇත. හරි. මෙතනින් නියුක්ලෙයික් අම්ල ඉවරයි. හැබැයි දැන් අපි කතා කරමු නියුක්ලෙයික් අම්ලවලට අමතරව ජීවීන් තුල හමුවන නියුක්ලියෝටයිඩ වර්ග ගැන. ATP, NAD+, NADP+, FAD මෙහිදී හඳුන්වමු. ATP යනු සර්වත්‍ර ශක්ති වාහකයකි. NADP+, NAD+, FAD යන තුන් දෙනාම ඉලෙක්ට්‍රෝන ವಾಹකයන් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම NAD+, NADP+, FAD යන තුන් දෙනාම සහඑන්සයිම ලෙසත් ක්‍රියා කරනවා. NAD+ කියන එක්කනා ශ්වසනයේදී ඔක්සිකාරකයක් ලෙසද NADP+ කියන එක්කනා ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාරකයක් ලෙසද FAD කියන කෙනා ඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරනවා. මෙන්න මේ විදිහට එහෙනම් අද දවසේ අපේ පිටු 5 කිව්වට පිටු 5ක්ම නෙමෙයි 6ක් 7ක්ම තියෙනවා. කමක් නැහැ. ඉතින් එහෙනම් මේ විදිහට අපි ප්‍රෝටීන කියන මාතෘකාවයි නියුක්ලෙයික් අම්ල කියන මාතෘකාවයි එසේස් විදිහට ලියලා පාඩම් කරලා ඉවරයි. හරි. අද මාතෘකාව ඉවරයි. හැබැයි මම ඔයාලට කලින් වීඩියෝ එක කිව්වා මතකද තුන්කල් බැල්ම ගැන. ඒ කියන්නේ ඔයා සතියක් ගත්තොත් පළවෙනි දවසේ පාඩම් කරන දේ නැවත තුන්වෙනි දවසේ මතක් කළ යුතුයි. ඊළඟට හත්වෙනි දවසේ නැවත මතක් කළ යුතුයි. ඒකෙන් ඔයාගේ දීර්ඝ මතකයට ඒ පාඩම් කරපු දේ යනවා. ඉතින් ඒ නිසා මුලින්ම ගෙන ආපු මාතෘකාව ජලය කියන මාතෘකාව මම නැවත ඔයාලට මතක් කරනවා. ඒ කියන්නේ ජලය එසේ එක අපි නැවත කියවමු. ඔයාලා එසේ එක පාඩම් කරා නම් මං කියන එක නැවත අහගන්න. නැත්තම් පාඩම් නැත්තම් කමක් නැහැ. එදා මං ඔයාලට දුන්න නෝට් එක ඇතිනේ. අන්න ඒක අතට ගන්න. අපි එහෙනම් බලමු ජලය එසේ එක නැවත මතක් කරලා. මුලින්ම ඔයා ජලාණුවේ රසායනික ව්‍යුහය ඇඳලා ඉන්න ඕන. ඒ කියන්නේ H2O අණුව කෝණික විදිහට ඇඳලා ඊට පස්සේ ඔක්සිජන් මත ඩෙල්ටා ඍණාරෝපණ දෙකක්ද හයිඩ්‍රජන් මත ඩෙල්ටා ධනාරෝපණය බැගින්ද හයිඩ්‍රජන් පරමාණු දෙකට දාන්න ඕනේ. ඊට පස්සේ ඒ අතර තියෙන කෝණය අංශක 104.5යි කියලා නම් කරන්න ඕනේ. හරි. ජලය ඉතා වැදගත් අකාබනික අණුවකි. ජලය නොමැතිව මේ ග්‍රහලෝකය තුල ජීවය පැවැත්වීමට නොහැකිය. ජලය වැදගත් වන්නේ ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීමත් සියලු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපයීමත් නිසායි. ජලාණුවේ භෞතික හා රසායනික ගුණ ජීවීභාවය පවත්වාගෙන යාමට හැකියාව ලබා දෙනවා. ජලාණුව කුඩා ද්‍රවීය කෝණික අණුවකි. ද්‍රවීයතාවය යනු අණුවක් තුළ අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්ත වීමයි. ජලාණුවක ඇති ඔක්සිජන් පරමාණු සුළු වශයෙන් ඍණාරෝපිත වන අතර හයිඩ්‍රජන් පරමාණුව සුළු වශයෙන් ධනාරෝපිත වේ. එක් ජල අණුවක සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණු හා යාබද ජලාණුවේ සුළු වශයෙන් ද්‍රවීය ඔක්සිජන් පරමාණු අතර ඇතිවන දුර්වල ආකර්ෂණ බලය හයිඩ්‍රජන් බන්ධනයි. විවිධ ජලාණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන නිසා ජලයේ ගුණ ඇතිවෙනවා. ජලයේ සියලු ගුණ පවත්වාගෙන යාමට මේ හයිඩ්‍රජන් බන්ධන මගින් ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. ජලය එහි ද්‍රව අවස්ථාවේ පවතින විට එහි ඇති හයිඩ්‍රජන් බන්ධන ඉතා බංගුර වේ. හයිඩ්‍රජන් බන්ධන සෑදීම, බිඳ වැටීම, නැවත සෑදීම ඉතා ඉහළ සංඛ්‍යාතයකින් සිදුවෙනවා. පෘථිවිය මත ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණ 4 නම් සංශක්ති හැසිරීම, උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව, හිමායනයේදී සිදුවන ප්‍රසාරණය, ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වයයි.
ජලයේ සංසක්තිය යනු හයිඩ්‍රජන් බන්ධන නිසා ජලාණු අතර ඇති ආකර්ෂණයයි. ජලාණු සහ වෙනත් ද්‍රව්‍ය අතර ඇතිවන ආකර්ෂණය ආසක්තියයි. ඉහත ගුණ දෙකම නිසා ජලයට පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ලැබී තියෙනවා. ජලාණු අතර ඇති සංසක්තිය නිසා ජලය සහ ජලයේ දිය වූ ද්‍රව්‍ය ඛනිජ ලවණ වැනි ජලයේ දිය වූ ද්‍රව්‍ය ශෛලම තුලින් ගුරුත්වයට එරෙහිව අඛණ්ඩ ජල කඳක් ලෙස පරිවහනය වෙනවා. ජලය හා ජලයේ දිය වූ ද්‍රව්‍ය පරිවහනයේදී ජලාණු සහ සෛල බිත්ති අතර ඇති ආසක්තියද ආධාර වෙනවා. ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ඇත. ජලාණු අතර ඇති සංසක්තිය නිසා ජලාණු වලට එම හැකියාව ලැබී ඇත. එනිසා ජලජ පද්ධතියක් තුළ ඉහළ පෘෂ්ඨයේ ජලාණු පහළ පෘෂ්ඨයේ ජලාණු මගින් ආකර්ෂණය කර ජල පටලයක් සාදයි. එබැවින් දියලිස්සන්නා වැනි කුඩා කෘමීන්ට පොකුණක ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකියි. උෂ්ණත්වය මධ්‍යස්ථගත කිරීමට ජලයට හැකියාව ඇත්තේ එහි ඇති අධික විශිෂ්ට තාපය හා අධික වාෂ්පීකරණ තාපය හේතුවෙනි. ජලයේ අධික විශිෂ්ට තාපය නිසා පෘථුවිය මත උෂ්ණත්ව උච්චාවචනය සිදුවන විට ජීවී පද්ධති හා ජලස්කන්ධ තුළ ජලය තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි. ජලයේ අධික වාෂ්පීකරණ තාපයක් ඇති නිසා ජීවියක තුළ අවම ජලහානියක් සිදු කරමින් වැඩි තාප ශක්තියක් නිදහස් කළ හැකියි. මෙය ජීවියාගේ දේහ පෘෂ්ඨය සිසිල් කර ගැනීමට හා අධික උණුසුම් වීම වැළැක්වීමට උපකාරී වෙනවා. මිනිස් සමෙන් ස්වේදය වාෂ්ප වීම දේහ උෂ්ණත්වයේ නියත මට්ටමක පවත්වා ගැනීමට ආධාර වෙනවා. ශාකවල සිදුවන උත්ස්වේදනය ශාක දේහ පෘෂ්ඨයේ සිසිල් ලෙස තබා ගැනීමට උපකාරී වන අතර සූර්යාලෝකය නිසා අධික උණුසුම් වීම වළක්වනවා. හිමායනයේදී සිදුවන ප්‍රසාරණයද ජලයේ වැදගත් භෞතික ගුණයකි. සාමාන්‍යයෙන් ද්‍රව්‍යයක් උෂ්ණත්වය වැඩිවන විට ඝනත්වය අඩුවන අතර උෂ්ණත්වය අඩුවීමේදී ඝනත්වය වැඩි වෙනවා. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩුවන විට හිමායනය වීම ආරම්භ වී අයිස් ඝනක කුට්ටි ලෙස හඳුන්වන ස්ඵටික දැලිසක් සාදයි. ජලයට සෙල්සියස් අංශක 4දී උපරිම ඝනත්වයක් ඇති බැවින් ජලස්කන්ධවල මතුපිට පෘෂ්ඨයේ අයිස් පාවේ. මේ නිසා ද්‍රව ප්‍රදේශවල ජලස්කන්ධ තුළ සිටින ජීවීන්ට ශීත ඍතුවේදී නොනැසී පැවතීමට හැකියි. ජලයේ ද්‍රවීයතාවය නිසා ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්ව ගුණය ජලයට ලැබී ඇත. ජලාණු එක් එක් ද්‍රව්‍යාණු වට කර ඒවා සමග හයිඩ්‍රජන් බන්ධන සාධන බැවින් ද්‍රාව්‍යතාවය අයනික ස්වභාවයේ මත නොව ද්‍රාව්‍යක ද්‍රවීයතාවයේ මත රඳා පවතිනවා. ද්‍රවීය අණු විදිහට ග්ලූකෝස්, අයනික සංයෝග විදිහට සෝඩියම් ක්ලෝරයිඩ්, ද්‍රවීය හා අයනික යන දෙකම සහිත ඒවා විදිහට ලයිසෝසයිම් ජලයේ දිය වෙනවා. ඔන්න දැන් නම් වීඩියෝ එක ඉවරයි. ඉතින් අද අපි ප්‍රෝටීන කියන මාතෘකාවයි නියුක්ලියික් අම්ල කියන මාතෘකාවයි ජලය නැවත මතක් කිරීමයි තමයි සිදු කරේ. ඉතින් මේ විදිහට මාත් එක්ක දිගටම පාඩම් කරන්න ඔයත් කැමති නම් මාව subscribe කරලා තියාගන්න. Thank you හැමෝටම good luck.